හොඳයි එහෙනම් අද ගෙනල්ලා තියෙන්නේ Devil is the part time anime එකේ 12 වෙනි එපිසෝඩ් එකයි. එහෙනම් අපි ඉක්මනින්ම වීඩියෝ එක පැත්තට යමු මේ SLM review. ඉතින් දේවදූතයන්ව අල්ලගන්න කියලා මෙයාලා ටෙලිෆෝන් කුළුණක් උඩට එනවා. මොකද මෙයාලා හිතනවා මෙතන ඉඳන් මෙයාලට දේවදූතයෙක්ව ලේසියෙන්ම හොයාගන්න පුළුවන් කියලා. කොහොම නමුත් මේ ප්‍රදේශයේ කුළුණු තුනක් තියෙන නිසා මේ කට්ටියට කණ්ඩායම් තුනකට බෙදලා තමයි ඉන්න සිද්ධ වෙන්නේ. එමිලියා ඒක නිසා මෙතනින් පියාඹලා පිටත් වෙනවා. ඒ වගේම සාතන් සහ අල්සියලුත් මේ කුළුණේ ලුසිෆර්ට සහ කමාසුකීට ඉන්න කියමින් අනිත් කුළුණ වෙතට ගමන් කරනවා. කුළුණ ළඟට ආවට පස්සේ ලිෆ්ට් එකේ යනවාද පඩිපෙළේ යනවාද කියලා මොවුන් සාකච්ඡා කරනවා. නමුත් අල්සියල් නම් යෝජනා කරන්නේ පඩිපෙළේ යමු කියලයි. මොකද ඔහු හිතනවා එතකොට දේවදූතයව අල්ලගන්න තියෙන ඉඩකඩ වැඩි කියලා. එමිලියා නම් මේ වෙලාවේ කුළුණක් උඩට වෙලා ඉන්නවා. මේ වෙලාවේ තමයි අලාස් රාමොස් ඔහු මෙතන ඉන්නවා කියලා එමිලියාට කියන්නේ. මේකත් එක්ක තමයි ගබ්‍රියෙල් කියන දේවදූතයා මෙතනට උඩ ඉඳන් වැටෙන්නේ. ඒක නිසා එමිලියා ඇගේ කඩුව එළියට ගන්නවා. හැබැයි ගබ්‍රියෙල් මේ වෙලාවේ අතුරුදහන් වෙලා එමිලියාව අල්ලගන්නවා. ගබ්‍රියෙල් කියන විදිහට ඔහු ඇවිත් තියෙන්නේ අලාස් රාමෝස්ව ගන්න නෙමෙයි. ඔහු ඇවිත් තියෙන්නේ මේ කුළුණෙන් ලැබෙන සිග්නල් වලට බාධාවක් නොවෙන්න බලාගන්නයි. ඉතින් එමිලියා මේ වෙද්දි දන්නවා රගුවෙල් එන්නේ ඔහුගේ අම්මා වන ලයිලාව සොයාගන්න කියලා. හැබැයි ගබ්‍රියෙල් කියන ආකාරයට ඔහු ළඟ එමිලියා අහන්න කැමති තවත් තොරතුරක් තියෙනවා. මේ අතරේ තමයි සාතන් සහ අල්සියල් හති දාගෙන පඩිපෙළෙන් උඩට එන්නේ. මේ වෙලාවේ සාතන්ට එන කේන්තියට ඔහු හිතනවා හදිස්සියේ හරි රගුවෙල් පල්ලෙහා අවන්හලකට වෙලා හිටියොත් ඔහුගේ නහයට අනිවාර්යයෙන්ම කොකාකෝලා වක් කරනවා කියලා. මේ සියලු සිද්ධීන් වෙන අතරම තමයි චියෝටත් නැවත සිහියෙන්නේ. ඒකත් එක්ක ඇය ළඟ තිබ්බ දුරකථනය ගන්නවා. එතනදී දුරකථනයෙන් කෙනෙක් ඇයට යමක් කියන්න ගන්නවා. ඉතින් එමිලියා මේ අතරේ ගබ්‍රියෙල්ගෙන් ඔහු ළඟ තියෙන තොරතුරු ගැන විමසන්න ගන්නවා. ඉතින් ගබ්‍රියෙල් කියන ආකාරයට එමිලියා පෘථුවියට ආවට පස්සේ ඇයගේ පැවැත්ම දිව්‍ය අර්බුදයක් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ඇයගේ අම්මා දේවදූතයෙක් සහ පියා සාමාන්‍ය මිනිසෙක් වීම. එමිලියාට නම් හැබැයි ගබ්‍රියෙල් කියන්නේ මොකක්ද කියලා හරියටම තේරෙන්නේ නැහැ. මේකත් එක්ක තමයි ගබ්‍රියෙල් ඇයට උදාහරණයක් මගින් මේක තේරුම් කරන්න ගන්නේ. ගබ්‍රියෙල් මෙතනදී මිනිසෙකුට සහ චිම්පන්චියෙකුට ළමයි ඉන්න පුළුවන්ද කියලා එමිලියාගෙන් අහනවා. එමිලියා ඒකත් එක්ක කොහෙත්ම නැහැ ඔවුන් විශේෂ වර්ග දෙකකට අයත් කියලා උත්තර දෙනවා. මේකත් එක්ක තමයි එමිලියාට තේරෙන්නේ ගබ්‍රියෙල් මේ කියන්න හැදුවේ මොකක්ද කියලා. ඇත්තටම දේවදූතයන් කියන්නේ මිනිස්යන්ට සමාන විශේෂයක්. නමුත් දේවදූතයොත් සාමාන්‍ය මිනිස්සුයෝ වගේ කියන නිවුස් එක අනිත් මිනිස්සු දැනගත්තොත් මිනිස්සු තවදුරටත් දේවදූතයන්ව අදහන්නේ නැති වෙනවා. මේක නිසා තමයි ඔවුන් එමිලියාගේ අම්මව හොයන්නේ. නමුත් ඔවුන් හොයන්නේ එමිලියාගේ අම්මව විතරක්ම නෙමෙයි. ගබ්‍රියෙල් කියන විදියට රගුවෙල් අවසාන විනිශ්චය අනුව එමිලියාගේ පියා පෘථුවියේ ජීවත් වෙනවා. ඒක නිසා රගුවෙල් එමිලියාගේ පියා පස්සෙත් යනවා. මේකත් එක්ක තමයි එමිලියා පුදුමයට පත් වෙන්නේ. මොකද ඇය මෙච්චර කල් හිතන් හිටියේ ඇයගේ පියා ජීවතුන් අතර නෑ කියලයි. ඉතින් චීහොට මේ වෙලාවේදී එමිලියාගේ අම්මා තමයි දුරකථනයෙන් කතා කරන්නේ. ඇය මෙතනදී ඇය දුන්න මුද්ද පදනමේ කොටසක් බව චීහොට කියනවා. චීහෝ ඇත්තටම දන්නේ නෑ මේ කතා කරන්නේ කවුද කියලා. නමුත් මේ කතා කරන්නේ එන්ටෙස්ලාවේ කෙනෙක් නිසාම චීහෝ ඇයට උදව් කරන්න තීරණය කරනවා. මෙතනදී ලයිලා අහනවා චීහෝගෙන් ඔයා තෝරා ගන්නා ආයුධය මොකක්ද කියලා. චීහෝ ඒකත් එක්ක දුන්නක් තමයි තෝරාගන්නේ. මොකද ඇය දැනටමත් දුනු විදීමේ සංගමයේ සමාජිකයෙක්. මේ අතරේ කමාසුකේ දේවදූතයන්ව සොයාගන්න කියලා ශබ්ද තරංග පාවිච්චි කරනවා. මේ ශබ්ද තරංගය ලිෆ්ට් එකේ පහළට එන සාතන්ට සහ අල්සියල්ටත් දැනෙන්න ගන්නවා. ඉතින් මේ ශබ්ද තරංගය හරහා ඇය එමිලියා සහ අලාස් රාමොස් අනිත් කුළුණේ ඉන්න බවට වටහා ගන්නවා. ඒ වගේම තවත් යමක් මෙහෙට එන බවට කමාසුකේ ලුසිෆර්ට කියන්න ගන්නවා. හැබැයි බැලුවාම චීහෝ තමයි මෙතනට එන්නේ. මේක දැකපු මෙයාලට මේක හිතාගන්න බැරි වෙනවා. නමුත් මේක පැහැදිලි කරන්න දැන් වෙලාවක් නැති නිසා චීහෝ මවුන්ට මේක තේරුම් කරන්න යන්නේ නැහැ. ඒ වගේම මේ වෙලාවේ ස්වර්ගීය හමුදාවත් මෙතනට එනවා. ඒකත් එක්ක කමාසුකි ඔයාට කරන්න දෙයක් තියෙනවා නම් ඒක කරන්න කියලා චීහෝට කියනවා. චීහෝ ඒකත් එක්ක දුන්නක් විදින ආකාරයෙන් අත් දෙක තබා ගන්නවා. මේ වෙලාවේ තමයි දුන්නක් සහ ඊතලයක් මැවෙන්නේ. ඒකත් එක්ක ඇයි දුන්නෙන් අහසට විදිනවා. ඒකත් එක්ක තමයි මේ කුළුණු තුන වටා බාධකයක් නිර්මාණය වෙන්නේ. මේ වෙලාවේදී අල්සියල් සහ සාතන් එළියට එනවා. එතනදී ඔවුන් දකිනවා අහසේ විහිදෙන ස්වර්ගීය බලයක්.
ඒ වගේම මෙතනදී ඔවුන්ට රගුවෙල්වත් හම්බ වෙනවා. ඒකත් එක්ක තමයි සාතන් අඳුරගන්නේ මේ ඉන්නේ රගුවෙල් කියලා. ඒ වගේම හිතුව විදිහටම රගුවෙල් පල්ලෙහාට වෙලා තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් මේ අහසේ වෙන දේත් එක්ක මිනිසුන්ගේ ඍණාත්මක සිතුවිලි එකතු වී සාතන්ට සහ අල්සියල්ට නැවතත් යක්ෂ බලය ලැබෙනවා. තමන්ගේ යක්ෂ ස්වරූපයට නැවතාපු සාතන් මන් ඔයාගේ නහයට කෝලාවක් කරනවා කියලා රගුවෙල්ට කියන්න ගන්නවා. එමිලියාගේ පියා තවමත් ජීවතුන් අතර කියලා දැනගත්තට පස්සේ ඇයගේ සටන් කිරීමේ ආශාව නැති වෙලා යනවා. එතනින් පස්සේ ඇයට හිතාගන්න බැරි වෙනවා ඇය දැන් කරන්නේ මොකක්ද කියලා. සාතන් මේ වෙලාවේදී රගුවෙල්ගේ අතේ තිබ්බ කෝලා බෝතලේ අරගෙන ඔහුගේ නහයට කෝලාවක් කරන්න සූදානම් වෙනවා. එතකොටම තමයි මෙතනට ගබ්‍රියෙල් එන්නේ. රගුවෙල් ඒක නිසා ඔයා අනිත් කුළුණු දාලා ආවේ ඇයි කියලා ගබ්‍රියෙල්ගෙන් අහනවා. මේ ප්‍රශ්නෙත් එක්කම තමයි සාතන් එමිලියාට මොකද වුනේ කියලාත් ගබ්‍රියෙල්ගෙන් අහන්නේ. ගබ්‍රියෙල් කියන විදියට ඔහු එමිලියාගේ සටන් කිරීමේ ආශාව නැති කරලා. මොකද එමිලියා මෙච්චර කල් ඔහුගේ පියාගේ ඝාතනයට පලිගන්න හිතන් තමයි වැඩ කරේ. මේක සාතනුත් හොඳටම දන්නවා. මොකද සාතන් හොඳටම දැක්කා එමිලියාට තිබ්බ වේදනාව. කෙසේ නමුත් සාතන් රගුවෙල්ට එකවරම පහරක් එල්ල කරනවා. මොකද සාතන්ට කේන්ති යනවා ඔවුන්ගේ මෝඩ රණ්ඩු නිසා චීහෝට තුවාල වෙච්ච එකට. මේකත් එක්ක රගුවෙල් ගබ්‍රියෙල්ට මොවුන් සටන් කරන්න යයි කියමින් මෙතනින් පිටත් වෙනවා. සාතන් ගබ්‍රියෙල් පස්සෙන් යන්න හැදුවත් ගබ්‍රියෙල් සාතන්ව නවත්තනවා. ගබ්‍රියෙල් මෙතනදී කියන්නේ ඔයාට සම්පූර්ණ යක්ෂ බලය හම්බුණත් ඔයාට මං එක්ක හැප්පෙන්න බෑ කියලයි. මේ අතරේ එමිලියා හිතනවා වීරයෙක් වෙන එක ඇයට ලොකු වගකීමක් කියලා. මේක නිසා රාමෝස් ඔයා වීරවරියක් වෙන්න අකමැතිද කියලා එමිලියාගෙන් අහනවා. නමුත් එමිලියා නම් කියන්නේ ඇය වීරවරියක් නොවුණා නම් රාමෝස් ඇයට මුණ ගැහෙන්නේ නෑ කියලයි. ඉතින් රාමෝස් සමග මේ කතාබහත් සමග එමිලියාගේ නරක මනෝභාවය ඉබේම නැති වෙලා යනවා. සාතන් සහ අල්සියල් මේ වෙලාවේ ගබ්‍රියෙල් එක්ක සටන් කරනවා. හැබැයි සාතන් මේ සටන් කරන්නේ ගබ්‍රියෙල්ගේ වෙනත් අනුකරණ සමගයි. හැබැයි මේ වෙලාවේදී රගුවෙල් එකවරම බිමට ඇදගෙන වැටෙනවා. බැලුවාම එමිලියා තමයි රගුවෙල්ට පහර දීලා තියෙන්නේ. ගබ්‍රියෙල් ඒක නිසා එමිලියාටත් පහර දෙන්න ගන්නවා. නමුත් සාතන් හදිස්සියෙම ගිහින් ඇත්ත ගබ්‍රියෙල්ව සොයාගෙන එමිලියාට කතා කරනවා. ඒකත් එක්ක එමිලියා ඇවිත් ගබ්‍රියෙල්ට පහර දී ඔහුව පරාද කරනවා. ඒක නිසා ගබ්‍රියෙල්ගේ අනුවාද ටිකත් අතුරුදහන් වෙනවා. රගුවෙල් නැවත නැගිට්ටත් එකවරම ආපු ඊතලයක් රගුවෙල්ට වදිනවා. බැලුවාම චීහෝ තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. මේ ඊතලයේ වැදීමත් සමග රගුවෙල්ගේ බලය නැති වී ඔහුව ඇදගෙන වැටෙනවා. මේ සිද්ධිය නිසා ගබ්‍රියෙල් තීරණය කරනවා රගුවෙල්වත් අරගෙන මෙතනින් පලා යන්න. ඒ වගේම අවසානයේ චීහෝ නැවතත් අහසට දුන්නෙන් විදලා කුළුණු තුන වටා තිබ්බ බාධකයේ විසිරුවා හරිනවා. මේක නිසා සාතන් සහ අල්සියල්ගේ බලයත් නැති වී යනවා. ඒ වගේම චීහෝටත් නැවත සිහිය නැති වෙනවා. මේ සියලු සිද්ධීන් අවසානයත් සමග සාතන් යනවා රෝහලට චීහෝව හම්බ වෙන්න. ඒකත් එක්ක ඇය වෙච්ච හැමදේම සාතන්ට කියනවා. නමුත් ඇය දන්නේ නෑ දුරකථනයෙන් ඇයට කතා කළේ කවුද කියලා. හැබැයි ඇය හිතනවා ඒ කෙනා නරක කෙනෙක් නෙමෙයි වෙන්නේ නැති කියලා. ඒ වගේම සාතන්ට දැනගන්න ඕන වෙනවා ඇයගේ ශරීරයට මේ බලය නිසා හානි වෙලාද කියලා. නමුත් ඇය කියන විදිහට ඇයට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඇයට ඇයගේ නොවන යම් මතකයන් කිහිපයක් පේන්න අරන්. ඒ තමයි ඇය දැකලා තියෙනවා පොඩි යක්ෂයෙක්ව. ඉතින් එමිලියා නම් නැවත සුපුරුදු පරිදි ජොබ් එකට ගිහින් ඒ වගේම සාතන් නැවතත් ගෙදරෙනවා. පේන විදියට මෙයාලා රූපවාහිනියකුත් මිලදීගෙන ලුසිෆර් ඒක නිසා රූපවාහිනිය ඔන් කරමින් ටීවී එකේ පින්තූර යනවා කියලා සාතන්ට කියන්න ගන්නවා. ඒකත් එක්ක තමයි ඔයා කාගේ සීයද කියලා සාතන් ලුසිෆර්ගෙන් අහන්නේ. ඉතින් ඇත්තටම චීයෝ සමග කතා කරපු තවත් දේවල් වගේක් නැවත සාතන්ට මතක් වෙන්න ගන්නවා. ඉතින් චීයෝ කිව්වා ඇය පොඩි යක්ෂයෙක්ව දැක්ක කියලා. ඒ යක්ෂයා අඬමින් තමයි ඉඳලා තියෙන්නේ. ඒ වගේම ඒ යක්ෂයාට මං උදව් කරේ නැති වුණොත් ඔහු මැරෙයි. ඒක නිසා මට ඔයාට උදව් කරන්න ඕන කියලා චීයෝ කියන්න ගන්නවා. මේකත් එක්ක තමයි ඔයා කවුද චීයෝගේ ශරීරයේ මොනවාද කරන්න කියලා සාතන් අහන්න ගන්නේ. පේන විදියට මේ කතා කරන්නේ ලයිලා කියන දේවදූතියයි. ඇය කියන විදිහට ඇයගේ අරමුණ එන්ටෙස්ලා දූපත ප්‍රතිසංස්කරණය කරන්නයි. ඒ වගේම ඔයා මේ ලෝකෙට ආව එක අහම්බයක් නෙමෙයි කියලත් මේ ලෝකේ එන්ටෙස්ලාවට සමීප බවත් අනිත් යතුරු ඇය ගාව බවත් ලයිලා කියන්න ගන්නවා. මේ හැමදේම කියලා අවසානය සමග ඔයාට කළ හැකි දේ කරන්න යයි කියමින් ලයිලා ඇයගේ සංවාදය අවසන් කරනවා. එතනින් පස්සේ තමයි චීහෝට නැවත සිහියෙන්නේ. කොහොම හරි ඔය විදියට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. තවත් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.